මේ වීකෙන්ඩ් එකේ මම ඩොලර් ට්‍රී එකට ගියා ස්ටේෂනරි අයිටම් ටිකක් ගන්න. නමුත් ගෙදරකට අවශ්‍ය ගොඩක් දේවල් මෙතන තරමක් අඩු මිලට දාලා තිබුණා. ඉතින් අයිල් වලට අලුතෙන් දාලා තියෙන්නේ මොනවද කියලා මං බැලුවා. මුලින්ම කැන්ඩීස් වර්ග තියෙන අයිල් එකෙන් තමයි ඇතුල් වුණේ. එතන ටොෆී, චොක්ලට්, ගමීස් වර්ග ඇතුළු ගොඩක් කැන්ඩීස් වර්ග දාලා තිබුණා. දැන් වින්ටර් සීසන් එක ඉවර වෙලා ස්ප්‍රින්ග් පටන් අරගෙන තියෙන නිසා හැම අවුරුද්දෙම වගේ මේ පෙබරවාරි මාසෙත් ඊස්ටර් එකට පොඩි අයට එග් හන්ටින් යන්න අවශ්‍ය දේවලුත් අලුතෙන් එකතු කරලා තිබුණා. ඊළඟට සියලුම කොස්මටික් වර්ග තියෙන අයිල් ටික තමයි තිබුණේ. වැස්ලින් වර්ග, මොයිස්චරයිසින් ක්‍රීම්, ක්ලෙන්සින්, ෆේස් වොෂ් වගේ දේවල්, කොලොන්, බේබි ඔයිල් වගේ දේවල් ඇතුළුව සියලුම මේකප් බඩු වර්ග, පෙඩිකියු, මෙනිකියු වලට අවශ්‍ය අයිටම්ස් තමයි මේ අයිල් එකේ අයිල් වල තිබුණේ. ඒ අතරේ මම දැක්ක හරිම සුන්දර දර්ශනයක්. අවුරුදු 80ක විතර අත්තම්ම කෙනෙක් ඇවිල්ලා අයිලයින් එකක් තෝරනවා. ඉතින් ජීවිතය ගැන පොසිටිව් විදිහට හිතන මේ වගේ අය නිසා ලෝකෙ ලස්සන වෙනව නේද කියලා මට හිතුණා. ඊළඟට තිබුණේ පාටි සප්ලයිස් තියෙන අයිල් එක. ගොඩක්ම බර්ත්ඩේ පාටිස් වලට අවශ්‍ය අයිටම්ස් තමයි මේකේ දාලා තිබුණේ. අන්තිමටම මට අවශ්‍ය වෙලා තිබුණ ස්ටේෂනරි අයිටම්ස් තිබුණ තැනට තමයි මම ආවේ. ඊට පස්සේ මට ඕනේ කරලා තිබුණු දේවල් 3-4ක් අරගෙන මම ආපහු එන්න පිටත් වුණා. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔබ සැමට සුබ දවසක්.